කට්ටිය නැගගන්න. අනේ මම මොකක්ද කරන්නේ? ටක් ගාලා නැගගන්නකෝ. අපි ගොඩක් දුර යන්න තියෙනවා. ඇල්ලනේ යන්න තියෙන්නේ. බුදු සරණයි කියලා අපි යමු. මේ ජනෙල් එහෙම වහගෙන යන්නේ. ඒ දෝවිල් එහෙම තියෙනවා. බස් එකේ ඔක්කොම බැලුවනේ තෙල් තියෙනවා, බ්‍රේක් එහෙම තියෙනවා. ඕනේ ඔක්කොම තියෙනවා බලන්න. මොකද්ද වම්පුරා කරන්නේ? මන්ට ඵලයන්කෝ. හරි සීයා. එහෙම යන්න බෑ ඉතින්. මේ පොඩි එකෝ මේ ශීයා කියන කතාවත් ඇත්ත මචං. ටක් ගාලා ඵලයන්කෝ. වෙලා යනවා. හරි එහෙනම් මම යන්නම්කෝ ටක් ගාලා. ඒ කොල්ල හොඳ සින්දුවක් දාපන්කෝ නටන්න පුළුවන් එක. මම දාන්නේ. හරි. හරි. මගේ හඬේ උපන් ලෝඩි ඔබ මාකේගේ යාලෝඩි ඇස්දකේ පොටට්ටියේ ඇස්දකේ පොටට්ට ඇඟලි මම ඉන්ටකයි කාටවත්ම බෝට්ටියන්න කනඩනවා කියලා කියන අයෝම කලන කේට් කියලා පුට්ටා ගල්ල කෙට්ටාඩෙන්න මේටන්න ගලවන්නම නිල්ලනෙන්න දැක්කනේ ගැම්ම මෙතෙන් හරවන්නේ තියෙන්නේ මෙතන පොඩ්ඩක් මේ බලාගෙන යන්න ඕනේ බ්‍රේක් එකම ගහන්න අමාරුයි අඩ මාමේ මේක බ්‍රේක් නේ පොඩි පාලියම් පොඩි එකක් බෝ කියන්නේ ගොල් බොරු නෙමෙයි මාමේ අතරම බ්‍රේක් නේ ඒමඩ මේ ප්ලාන් එක කරගන්න බෑ බ්‍රේක් නේ අතරම මාමේ කියන්නේ අඩෝ ඉතින් යාළුවනේ අද මම ගෙනාවේ ඇල්ලේ බස් අනතුර හේතුවෙන් සිදු වුණු කෙටි චිත්‍රපටයක්. ඉතින් මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි කවුරු හරි මොකක් හරි දෙයක් කියද්දි ඒක වර්ධවා හිතන්න එපා. මොකද එයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසයි. ඉතින් මේ වීඩියෝ එක බලමු. මගේ යාළුවටම ස්තුතියි.